ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න අද අපි ආවා ක්‍රොම්වෙල් පාක් එකට. ඉතින් මේ ක්‍රොම්වෙල් පාක් එක තියෙන්නේ ඕක්ලන්ඩ් වල. කිලෝමීටර් 10ක් විතර දුරින් තියෙන්නේ අපිට. ඉතින් මේකේ මේ හරක් ඉන්නවා, වැටළුවෝ ඉන්නවා, ලස්සන මල් තියෙනවා. ඉතින් අපි බලන්න ආවා. අපිත් එක්ක හම්බෙමු. In 600 metres, at the roundabout, take the third exit onto Campbell Road. යාළුවනේ දැන් අපි යන්න කියලා බැලුවේ ගිහිල්ලා අඩටත් යන්න තියෙනවා. ඉතින් ආයෙ දවසක හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් මේක තියෙන්නේ ඕක්ලන්ඩ් වල එප්සම් වලට කිට්ටුවෙන් තමයි තියෙන්නේ. මවුන්ට් ඇල්බර්ට් එප්සම් හරියට වෙන්න තමයි මේ ක්‍රොම්වෙල් පාක් එක තියෙන්නේ. ඕනම ඕක්ලන්ඩ් වල ඕනම පැත්තකින් ඉක්මනට එන්න පුළුවන්. ඉතින් මෙහි මොටරේ වලින් මේ තියෙන්නේ මෙතන ෆාම් එක. මෙතනින් එහාට අපිට යන්න බෑ. එන්ට්‍රන්ස් නැහැ. allowed නෑ. ඉතින් මේ අපි දැන් යනවා පාරට යන ගමන් මෙතන තියෙනවා ක්‍රොම්වෙල් පාක් ෆාම් එක. ඉතින් ඒකත් බලාගෙනම යන්න කියලා හිතුවා.
ඉතින් මේ අපි යන ගමන් යන පාරේ අපි කරන්න හිතුව මේ යන පාර දිගේ කාපාක් එකට ළඟයි දැන්. අර ඕක්ලන්ඩ් සිටි එකේ බිල්ඩින් ගෙවල් පේනවා ඇතින්. මේ අපි යන පාර කාපාක් එකට දැන් අපි යනවා. ඉතින් දැන් අපි පාක් එකේ ඇවිද්දා. දැන් ඉතින් අපි ගෙදර යන ගමන්. ඉතින් මේ බලන්න ලස්සන මල් යායක් එක්ක හරිම ලස්සනයි. කැෆේ එකක් තියෙනවා එතන. ලස්සන මල් යායක් අතනක් තියෙනවා. එතනත් එහෙමයි. පරිසරේ ඇත්තටම ඉතින් වසන්ත කාලය කියන්නේ අර නුවරඑළිය වසන්ත කාලය වගේ තමයි අපේ. හරිම ලස්සන පරිසරයක් තියෙන මෙහෙ නවසීලන්තෙත්. මේ තමයි ඉතින් නවසීලන්තේ ආකිටෙක්චර් එකට අනුව හදපු ගෙවල් කැෆේ මල් පිපිලා තියෙනවා ලස්සනට. ඉතින් මේ කැෆේ එකෙත් හරිම ලස්සනට තියෙනවා පිපිලා. ඒක ඩැෆඩිල් වගේ තමයි. ඒකත් ලස්සන ජාතිය. ඒ වගේ මේ ලෙමන් ට්‍රී තියෙනවා. ඉතින් මෙහි හරි අපේ දෙහි වගේ තමයි මෙහි හදන්නේ ලෙමන් ඉතින් දැන් අපි යනවා මේ පැත්තෙන් අර පැත්තේ මාල් මේ පැත්තේ හරි ලස්සන නිකන් චිත්‍ර වගේ මේ ගස් හරිම ලස්සනයි. මේ පැත්තට යනවා. ඉතින් දැන් අපි මේ පාර්ක් එකේ එක පැත්තක් හරි පෙරාදෙනි මල් වගේ ලස්සන ෆයිනස් ගස් එක වර්ගයේ ෆයිනස් ගස්
මර උඩම පේනවා ස්මාරකයක් වගේ තියෙනවා. ලස්සන ගස් තමයි මේ දිගටම. ඉතින් යාළුවනේ අපි දැන් පාක් එකේ වෙන පැත්තකට ආවා. මේ පැත්තේ ඔක්කොම තියෙන්නේ හරිම ලස්සනට තියෙන ගස්. මම පෙන්නන්න උගලන්ට. ඉතින් මේ ප්‍රොම්වෙල් පාක් එකේ තාම අපි මේ ඇවිදිනවා. ඉතින් මේ බලන්න බැටළුවෝ මේ ප්‍රොම්වෙල් පාක් එකේ එක කොටසක බැටළුවෝ ඉන්නවා. බැටළු පැටවෝ. අන්න අතන හරියට මට පේරාදෙණිය මල්වත් මතක් වෙනවා. ඒ වගේ තමයි මේ ගස්වලත් තියෙන ස්වභාව සෞන්දර්යය හරිම අපූර්ව නිර්මාණ වගේ. මේ ගස්සු දැක්කහම මට ඇත්තට ලංකාවේ පේරාදෙණිය මතක් වෙනවා. මේ ගස්වලත් තියෙන්නේ හරිම නැචරල් ආර්ට් එකක් වගේ. ගසුත් පාරක් එක්ක මේ මෙතන තියෙනවා. මෙතන සැපේ පාම් එකක් වගේ මෙතන හරක් තිබුණා. ඉතින් අර බලන්න මේ හරිය මේ බිල්ඩින් තියෙන ෆැක්ටරියක් හරි මොකක් හරි මෙතන තියෙන්නේ. බිල්ඩින් එතන තියෙන පාම් මෙතන හරක් ඉන්නවා. මේ පරිසරෙත් එක්ක හරිම ලස්සන පරිසරයක්. ඉතින් යාළුවනේ හරියට සකුරා මල් වසන්තයක් වගේ චෙරි මල් පිපිලා හරිම ලස්සනයි. ඉතින් මේ හැම තැනම දිගටම චෙරි මල් පිපිලා තියෙනවා පාක් එකේ. ඉතින් හරිම ලස්සන සීනරි එකක් වගේ එක. ඉතින් අපි බලමු තව කොහොමද කියලා පාක් එකේ විස්තර. ලස්සනට චෙරි අපි පාක් එකක් මැද්දෙන් යන්නේ. ලස්සනට චෙරි මල් පිපිලා තියෙනවා. චෙරි බ්ලොසම් වසන්තය. චෙරි මල් තියෙනවා. ඩැෆඩිල්ස් තියෙනවා. ඒක විදිහේ ඩැෆඩිල්ස් පාට පාට. ඉතින් අර ඈත බැටළුවෝ ඉන්නවා. ඉතින් දැන් අපි ආවා ටිකක් පාක් එකේ මැද හරියකටද දන්නේ නැහැ. ඉතින් ටිකක් අපි ඇවිදගෙන ආවා මේ ලස්සන පාක් එකේ. මේ මෙතන ලස්සන මල් පිපිලා තියෙනවා. මේ හරියේ
පාකින් ඔක්කොම තියෙනවා. ඉතින් ඇතුළට මෙන්න පුළුවන්. ලස්සනට මාර්ගය තියෙනවා. ලස්සනට මාර්ගය තියෙනවා. කොම්බේ පාර්ක්. හරිම ලස්සනයි ඉතින්. ඉතින් යාළුවනේ දැන් අපි මේ යන ගමන් තියෙන ඉතින් හරි ලස්සනයි මේ ගස් තියෙන පාරක්. ඒක දිගේ දැන් ඇවිදගෙන යනවා. මේ හරිය හරි ලස්සන පරිසරයක් ඉතින්. චූටි බබාලා එක කට්ටිය ඇවිදිනවා. ඉතින් මේ පාර දිගේ ඉස්සරහට යමු බලන්න මොනවද තියෙන්නේ කියලා.